ලෝකේ තියෙන දරුණුම වේගවත්ම සුපිරි බයික් පොරයකටයි අද ලෑස්ති වෙන්නේ. එක පැත්තකින් ඉතාලියේ රතු යකා, ඒ කියන්නේ ඩුකාටි පැනිගාලේ V4. අනෙක් පැත්තෙන් ජපානයේ සදාකාලික ජනප්‍රිය ක්‍රොස් ප්ලේන් සද්දේ Yamaha R1 2012. මේ දෙකෙන් පාරේ රජා කවුද? එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. Yamaha R1 2012 කියන්නේ ලෝකයේ සුපිරිම වෙනසක් කරපු බයික් එකක්. MotoGP තාක්ෂණය සාමාන්‍ය පාරට ගෙනාපු traction control system එක මුලින්ම ආවේ මේ 2012 මොඩල් එකෙන්. හැබැයි 2018 දී ලෝකෙට ආපු Ducati Panigale V4 කියන්නේ මුළු ලෝකෙම සුපිරි බයික් කලාව උඩු යුටිකුරු කරපු රේස් ට්‍රැක් එකට ඇතුලේ ඉපදුණු නියම රේසිං මැෂින් එකක්. දැන් බලමු එන්ජිමේ පවර් එක. Yamaha R1 2012 එකේ තියෙන්නේ 998cc cross plane inline 4 එන්ජිමක්. ඒකෙන් 182යි bhp ලොකු පවර් එකකුයි 115.5 nm ටෝක් එකකුයි දෙනවා. ඊ වගේම ඒකේන අමුතුම සද්දෙට ලංකාවේ කොල්ලෝ තාමත් පිස්සු වැටෙනවා. හැබැයි පැනිගාලේ V4 එක ඊට වඩා ගොඩක් ඉදිරියෙන්. ඒකේ තියෙන්නේ 1103cc Desmosedici Stradale V4 එන්ජිමක්. අම්මෝ ඒකෙන් දෙන පවර් එක 214යි bhp. ටෝක් එක 124යි nm. කෙලින්ම කිව්වොත් Yamaha එකට වඩා Ducati එක පවර් එකෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. වේගය සහ හැන්ඩ්ලිං අතින් බැලුවොත් R1 2012 එක පදින්න ටිකක් බරයි. හැබැයි පාරේ පට්ට ස්ටේබල්. කෝනර් එකක් ගනිද්දි කිසිම බයක් නැතුව ගන්න පුරුවන් විශ්වාසවන්ත බයික් එකක්. හැබැයි පැනිගාලේ V4 එක ඊට වඩා සැහැල්ලුයි වගේම නවීන ඉලෙක්ට්‍රොනික්ස් වලින් පිරීලා තියෙන්නේ. launch control, cornering ABS ඔක්කොම තියෙනවා. ඒ නිසා වේගයෙන්ම ඉස්සරහට යන්නෙත් නූලටම හැන්ඩල් කරන්න පුරුවන් වෙන්නෙත් පැනිගාලේ V4 එකටම විතරයි. ලංකාවේ කොන්ටෙක්ස්ට් එකෙන් මේකේ තෙල් වැඩ කරන විදිහ බැලුවොත් 1000cc සුපිරි බයික් එකකින් තෙල් ඉතුරු කරන්න බෑ කියලා දන්නවනේ. හැබැයි Yamaha R1 එකෙන් ලීටරයට කිලෝමීටර් 12ක් 14ක් වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. Ducati Panigale V4 එකේ පවර් එක වැඩි නිසා ඒකේ ලීටරයට වැඩ කරන්නේ කිලෝමීටර් 10ක් 12ක් වගේ උපරිම ප්‍රමාණයක් විතරයි. එකක් පැරණි වීරයෙක්, අනෙක අලුත් රජෙක්. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේටද? කමෙන්ට් එකක් දාන්න. Safe ride.